හෙලෝ කොහොමද ළමයි? මම අදත් ඔයගොල්ලන්ගේ ගාවට එන්නේ විශේෂ පණිවිඩයක් අරගෙන. මම අද කියන්න සූදානම් වෙන්නේ ඔයගොල්ලන්ට 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ අපේ සාමාන්‍ය පෙළ විභාගයෙන් දුවදරුවෝ ඉන්නේ. හරිද? ඒගොල්ලන්ට මොකද වෙන්නේ කියලා? ඒගොල්ලන්ට මුකුත් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් ඉන්න විදිහටම ඉන්නවා. හැබැයි දැන් 2026 දී 6 වසරට යන ළමයි ඉන්නව නේද? ඒගොල්ලෝ ටික ලොකු වෙලා ඒගොල්ලෝ 10 වසරට ගියාම 11 වසරේදී ඒගොල්ලෝ සාමාන්‍ය පෙළ ලියනකොට ඒගොල්ලන්ට සබ්ජෙක්ට් 7 දක්වා විෂයන් අඩු වෙනවා. හරිද? මතක තියාගන්න. ඒක ගොඩක් වටින දෙයක් නේ. ළමයිට නම් හරි සතුටු වෙයි. මොකද දන්නවද? දැන් ඉන්න ළමයින්ට සබ්ජෙක්ට් 9ක් තියෙනවා. හරිද? ඒ වුණාට දැන් මේ 6 වසරේ ඉන්න පොඩ්ඩෝ 10 වසරට යනකොට එයාලට සබ්ජෙක්ට් 7යි තියෙන සාමාන්‍ය පෙළ ලියනකොට. ඒ වගේම 6 වසරේ පොඩ්ඩොන්ට ඒක ගොඩක් ලේසි කියලා මම හිතනවා. එතකොට ඊළඟට මම මෙතෙන්දී 10 11 වසරේ ළමයින්ට මොනවද තියෙන සබ්ජෙක්ට් කියලා. ඒ කියන්නේ අනිවාර්ය විෂයන් 5 සහ ඒගොල්ලන් තෝරා ගන්න අවශ්‍ය විෂයන් මාලාවක් තියෙනවා. ඒ විෂයන් මාලාවෙන් තමන් කැමති විෂයන් දෙකක් තෝරා ගත්තම ඇති. එතකොට අර අනිවාර්ය විෂයන් 5යි මේ තෝරාගත් විෂයන් 2යි ඔක්කොම 7යි. අන්න එහෙම තමයි ඒගොල්ලන්ට විභාග ලියන්න සිද්ධ වෙන්නේ. එතකොට මම මෙතනින් දාන්නම් ඔයගොල්ලන්ට මොනවද තෝරගන්න වෙන සබ්ජෙක්ට්ස් කියලා. ඒ කියන්නේ 10 වසරට ගියාම මොනවද තෝරගන්න පුළුවන් සබ්ජෙක්ට්ස් කියලා මම මෙතනින් දාන්නම්. ඒ වගේම තව විශේෂ කාරණාවක් කියන්න ඕනේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා සෞන්දර්ය විෂය සහ ඉතිහාසය විෂය මේ අධ්‍යාපන මාලාවෙන් ඉවත් කරන්නේ නැහැ කියලා. ඔයාලට මතක ඇති මේ අපේ අම්මලා තාත්තලා ඒ වගේම මේ ළමයින්ට සහ ගොඩක් මේ ප්‍රවීණ ගුරු භවතුන්ට ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන්ට හැමෝටම එක ප්‍රශ්න ආවා. මෙන්න මේ ඉතිහාසය හා සෞන්දර්ය විෂය මෙන්න මේ විෂය මාලාවෙන් ඇතුළත් කරනවද? අන්න එහෙම කියලා. පොඩි ගැටලු ආවර නේද? කට්ටියට තරහා ගියා. හිමින් පොඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා. හැබැයි මේ පවතින රජයෙන් ඒක නැති කළ නැහැ. ඉතිහාසය හා සෞන්දර්ය විෂය ඔයගොල්ලන්ට තෝරා ගැනීමේ විෂයන් යටතට අයත් වෙනවා. හරිද? ඒවා සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රයට තෝරා ගැනීමේ විෂයන් වලට අයත් වෙනවා. ඔයගොල්ලන්ට ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. තමයි කැමති නම් අනිවාර්යෙන් කරන්න පුළුවන්. හරිද? ඒ වගේම වැඩිදුර අධ්‍යාපනය කියලා කොටසකුත් තියෙනවා. අන්නේ වැඩිදුර අධ්‍යාපනය කියන කොටසත් ඔයගොල්ලන්ට කැමති නම් තමන් යන ෆීල්ඩ් එක කියන්නේ තමන් යන පැත්ත තමන්ට ඩීප් විදිහට ඒ කියන්නේ ගැඹුරු විදිහට ඉගෙන ගන්න ආස නම් ඔයගොල්ලන්ට වැඩිදුර අධ්‍යාපනයත් කරන්න පුළුවන්. එතකොට 10 11 ශ්‍රේණියේදී ඒ වගේම A levels වලට ඔයගොල්ලෝ ප්‍රවේශ වෙනකොට ඔයගොල්ලන්ට ලේසි තමන් යන පාත් එක හඳුනා ගන්න. හයි මේ 6 වසරේ පොඩ දන්නවද? ඔයගොල්ලෝ 10 11ට ගියාම ඔයගොල්ලන්ට ඒ O levels ලියන්න වෙන්නේ 2031 අවුරුද්දේ. හරිද? තව තියෙනවා කාලේ 2031 අවුරුද්දේ. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න හොඳට වැඩ කරන්න. හරිද? හලෝ. ඔයගොල්ලෝ දන්නවද? ව්‍යවසායකත්ව අධ්‍යයනය අන්න ඒ වගේ විෂයනුත් ඇතුළත් වෙලා තියෙනවා අලුතෙන්. මේක හරිම ඉන්ටරෙස්ටිං වෙයි. මං හිතනවා අපි පොඩ්ඩ මේක හොඳින් බාරගනි කියලා. ළමයි ඔයගොල්ලන්ගේ අච්චුපොත් බර වැඩි කිව්ව නේද? දැන් එහෙම නෑ. දැන් තියෙන්නේ මොඩියුල්ස්. හරිද? අච්චුපොත් වෙනුවට තියෙන්නේ මොඩියුල්ස්. බලන්නකෝ. මං හිතනවා ඒක හරිම ලේසියි කියලා. තමන්ගේ ඉදිරියට ඇක්ටිවිටීස් කරන්න, ඉම්ප්‍රූව් කරගන්න, ඒ වගේ දේවල් වලට. මේ සිස්ටම් එකට ඔයගොල්ලන්ට හුරු වෙන්න කාලය අවශ්‍යයි නේද? ඉතින් කාලය අවශ්‍යයි තමයි හැමදේටම එකපාරට හුරු වෙන්න බෑනේ ළමයි. එහෙම තමයි. මේක ටික ඔයගොල්ලෝ පුරුදු වෙයි. මෙතෙන්දී ඔයයි මායි අතර තියෙන සම්බන්ධය තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ ටීචර්යි ළමයා අතර තියෙන සම්බන්ධය තවත් වැඩි වෙනවා. සාක්ෂරතාවය කියන එක තවත් වැඩි වෙනවා. තව ඔයගොල්ලෝ චූටි ප්‍රොජෙක්ට්ස් කරන්න පටන් ගන්නවා. ළමයි ඔයාලට නෙමෙයි අපේ චූටි පාසල් ළමයිට මම පොඩි නිවේදනයක් ගෙනාවා. ඒගොල්ලන්ට තියෙනවා පූර්ව ළමාවිය සංවර්ධනය රාමුවක්. හරිද? පූර්ව ළමාවිය සංවර්ධන නිසි රාමුවක් තියෙනවා. නම් එක මොන්ටිසෝරි වල එක විදිහටනේ වැඩ කරේනේ. හැබැයි දැන් එහෙම නෑ. හැමෝටම එක ලෙස සමාන රාමුවකට එකම පද්ධතියකට ගොනු වෙන විදිහට වැඩ කරන්න පුළුවන් මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා.
දැන් ওই 6 වසරේ පොඩ්ඩෝ 9 වසරට යනවා නේද? ඉතින් එතකොට ඒගොල්ලන්ට සාක්ෂරතාවය මනින්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ සයිකොලොජි එක, ඒ කියන්නේ මනෝමිතික පරීක්ෂණ. අන්න ඒ වගේ දේවල් මනින්න යම්කිසි පරීක්ෂණ දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ 6 වසරේ ඉඳන් 9 වසරට ගියාම ඒගොල්ලන්ගේ මේ අධ්‍යාපන රටාව ඒගොල්ලන්ට කොහොමද බලපාලා තියෙන්නේ? ඒගොල්ලෝ මොනවද ඉගෙනගෙන තියෙන්නේ? අන්න ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් ඔන්න ඔයගොල්ලන්ට ඉගෙන පොඩ්ඩක් අර ඇගීමෙන් ලක් කරනවා. හරිද? ඕගොල්ලෝ චූටි කාලේ ඉඳන් ඒ කියන්නේ 6 වසරේ ඉඳන් මෙන්න මේ තමන් කැමති විෂයන් තෝරගෙන තමන් යන පාත් එක හඳුනාගත්තාම ඔයගලන්ට 10 11 වසර වලදී A levels වලදී සබ්ජෙක්ට් තෝරගන්නකොට තමන්ට කැමති විදිහට කිසිම ගැටලුවකින් තොරව තමන්ට නිදහසේ පුළුවන් සබ්ජෙක්ට් තෝරගන්න. ඇත්තටම මෙතෙන්දි කරලා තියෙන්නේ විෂය 9ක් තිබ්බනේ විෂය 7ක් කළා. එතකොට ළමයාගේ බර අඩු වෙනවා. ඇත්තටම ඔයාලට තේරෙනව නේද? මේකේ බර අඩු වුනහම දැනෙන සැනසීම. අනිත් එක තමයි ওই ටර්ම් ටෙස්ට් වගේ දේවල් තියෙනකොට ළමයා පාඩම් කරනවා. අනේ මන්ද ටර්ම් ටෙස්ට් එකකින් තමයි අර මුළු වාරෙම මනින්නේ නේ. තමන් ළමයා මුළු වාරෙම කරපු කැපකිරීම එතනින් තමයි මනින්නේ. හරිද? එහෙම නැහැ. දැන් මෙතෙන්දී මොඩියුල්ස් විදිහට ඒගොල්ලන්ට ඇවිල්ලා එතකොට දවස ගානේ ක්‍රියාකාරකම් කරලා ඊට පස්සේ ඒගොල්ලන්ට ග්‍රේඩ් එකක් දෙනවා. Aද Bද එහෙම කියලා ග්‍රේඩ් එකක් දෙනවා. ඊට පස්සේ C ගත්ත ළමයා ඊළඟ දවසේ B ගන්න try කරනවා. B ගත්ත ළමයා ඒක ගන්න try කරනවා. ඒක ගත්ත ළමයා ඒක නිසි පරිදි දිනපතාම පවත්වා ගන්න try කරනවා. අන්නේ උත්සාහය කැපවීම මතින් ළමයා ඉස්සරහට යනවා. ළමයි මේ ඔයගොල්ලන්ට 2 විතර වෙනකම් ඉස්කෝලේ තිබ්බා කියලා බය වෙන්න එපා හරිද? පස්වරුවේ ඔයගොල්ලන්ට පොඩි විවේකයක් දෙනවා. හවස චුටි විවේකයක් දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ ටයිම් එකේ තමන්ට ෆ්‍රී විදිහට කැමති විදිහට ඉන්න පුළුවන්. හරි. එහෙනම් මම මගේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න යන්නේ. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් මොකද කරන්න ඕනේ මාව සබස්ක්‍රයිබ් කරන්න. හරිද? අනිවාර්යෙන්ම සබස්ක්‍රයිබ් කරන්න. මම ඉස්සරහට ඔයගලන්ට තව හොඳ ඒ වගේම ඔයගලන්ගේ බ්‍රේන් එකට යන ලෙසන්ස් ගේන්න. බයි.